සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාට යහරා පැෂන් YouTube නාලිකාවට ඔයගොල්ලන්ව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්න හැදුවේ කොට්ට උරයක් වෝලෙක් නැතුව කොහොමද මහගන්නේ කියලා. දැන් ගොඩක් අය ඉන්නවා බෙඩ්ෂීට් කොට්ට උර ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන අය. ඉතින් එහෙම පුංචියට පටන් ගත්ත කෙනෙක්ට එක සැරේම ඕලොක් මැෂින් එකක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක කොට්ට උරයක් ඇතුල් පැත්තෙන් ඕලොක් කරගන්න නැතුව කොහොමද මහන්නේ කියලා තමයි අද මම මේක කියලා දෙන්න හිතුවේ. ඉතින් මේක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා. බලමු අපි මේක කරන විදිය. ඉතින් මම මේ ඉදිරිපස සහ පිටුපස කපාගෙන තියෙන්නේ. මම මේ ගව් මහලි ඉතිරි වෙච්ච රෙදි කෑල්ලක් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න ගත්තේ. බෝඩරේ එක පැත්තක් කොට්ටුරේ ඉදිරිපසට එන විදිහට මම ගත්තා. මේකේ දිග පළල කිව්වොත් අඟල් 18ක් පළල මේ පැත්තට තියෙනවා. මේ පැත්තට අඟල් 18ක් තියෙනවා. මේ දිග අතට අඟල් 23ක් මම මෙහුම් වාසිත් එක්ක ගත්තා. එහෙම තමයි තියෙන්නේ 18යි 23ක් තියෙනවා මෙහුම් වාසිත් එක්ක. ඊට පස්සේ අපි ඒක මෙහෙම මේ විදිහට තියාගමු. මේ විදිහට තියාගමු. ඊට පස්සේ පිටිපස්ස පළුව මේකෙත් ඒ විදිහටම මම මේක ටික පිටිපස්සේ පළුව ටික අපිට අර කොට්ටේ ඇතුල් කරලා වැහිලා තියෙන්නත් ඕන හින්දා අපි ටිකක් වැඩිපුර කපා ගන්නවනේ. එතකොට කොටස් දෙකක් එන විදිහට තමයි මම ඒක කපා ගත්තේ. එක කොටසක් ගත්තා අඟල් 18යි. මේ පැත්ත අඟල් 18යි. මේ දිග් අතට අඟල් 20ක් වෙන්න ගත්තා. මේ පැත්ත 18යි. මේ පැත්ත අඟල් 18යි. මේ පැත්ත අඟල් 20ක් වෙන්න ගත්තා. ඒ පිටිපස්සට මෙන අනිත් කොටස මේ පැත්ත අඟල් 10යි. ඒ පැත්තට අඟල් 10යි. මේ පැත්තට අඟල් 18යි වෙන්න ගත්තා. අපි දැන් මුලින්ම කොට්ටුරේ මහ ගන්න කලින් මේ අර කොට්ටුරේ තියෙන මේ කපාගත්තු ඇතුල් කරන පැත්තට අපි පොඩි වාටියක් නවාගෙන මහගෙන යන්න ඕන. මේ අඟල් 18 කියන පැත්තේ මම පොඩි වාටියක් ඉස්සෙල්ලා මහ ගන්නවා. අඟල් 18 පැත්තෙන් මෙහෙම පොඩි වාටියක් නවලා මහගත්තා. ඒ පිටිපස්ස පළුවෙම අනිත් කොටසේ දා වාටියක් තියෙනවා. දා වාටියේ තියෙන හින්දා මම මේ කොටස මහන්නේ. ඒක එහෙමම තියාගන්නවා. දැන් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම මේකේ කන පිට පැත්ත ඉදිරිපස පළුව මේකේ ඉදිරිපස පළුව මේ විදිහට අපි තියාගන්නවා. ඉදිරිපස පළුව මේ විදිහට තියෙනවා. මේ කන පිට තමයි උඩට තියෙන්නේ. ඒ උඩට තියෙන කන පිට පැත්තට මේ කොටස අපි අරන් මේකේ හොඳ පිට උඩට හිටින්න පිටිපස පළුවේ හොඳ පිට උඩට තියෙන විදිහට තියාගන්නවා. දැන් මෙහෙම පළු දෙක ගත්තම යට පැත්තේ හොඳ පිට තියෙනවා ඉදිරිපස පළුවේ. උඩ පැත්තේ හොඳ පිට තියෙනවා පිටිපස පළුවේ. මේ දා වාටියක් මං කිව්වේ තියෙනවා කියලා පිටිපස පළුවට මං ගත්තුවේ ඒක මේ හතර වටේ මැහෙන පැත්තට තියාගන්නේ මේ අර කොට්ටේ ඇතුල් කරන කට පැත්තට තමයි ඒක ඔහොම තියාගන්නේ. ඒක ඔහොම තියාගෙන ඊට පස්සේ අනිත් දෙක කොටසක් ගන්නවා. ඒකෙත් හොඳ පිට උඩට හිටින විදිහට මෙන්න මෙහෙම තියාගන්නවා. තෙදි කොටසේ දැන් මේ එකක් පිට එකක් උඩ එකක් යන විදිහට මේ කොටසත් මෙහෙම තියාගන්නවා. මෙහෙම තියාගත්තම දැන් මෙහෙම තමයි තියෙන්නේ. හරියට අපි කොට්ටුරේ හොඳ පිට හැරෙවුවා වගේ තියෙන්නේ. පේනවනේ. මේ පිටිපස පළුවේ
උඩ පැත්තේ හොඳ පිට තමයි උඩට තියෙන්නේ. යට පැත්තේ තියෙන්නේ ඉදිරිපස පළුවේ හොඳ පිට තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේක ඉස්සෙල්ලම මහන්නේ හොඳ පිටින් තමයි මහන්නේ. වෙනදට අපි කොට්ටුරයක් අනිත් පැත්ත හරවන්නේ කන පිටින් මහලානේ හොඳ පිටට හරවන්නේ. දැන් මේක එහෙම නෙමෙයි කරන්නේ. හොඳ පිටින් මහලා තමයි මුලින්ම කන පිටට හරවන්න හදන්නේ. දැන් මම මුලින්ම කරන්නේ මේක හොඳ පිටින් මෙහෙම හතර වටේම මහගෙන එනවා. හොඳ පිටින් හතර වටේම මහගෙන එනවා. මේක අඟල් කාලට වගේ මහන්න. අපි අර ෆුට් සයිස් කියන්නේ. හරියට පළු හරියට තියාගන්න එහෙම යන්නේ නැති වෙන්න. විදිහට අපි හතර වටේම මහනවා. දැන් ඔන්න දෙපැත්තෙම තියෙන්නේ මේ පිටිපස්ස පළුව මේ තියෙන්නේ කොට්ටේ ඇතුල් කරන විවරය මේ තියෙන්නේ ඉදිරිපස. දැන් මේක මේ කන පිටින් අපි මෙහුවා වගේ ඉස්සෙල්ලාම අපි හොඳ පිටින් තමයි මහගෙන ගිහින් තියෙන්නේ. දැන් අපි මේ හොඳ පිට තියෙන එක කන පිටට හරවනවා. මේ කොට්ටුරුවේ මුළු හතර හොඳට දිගෑරලා හරව ගන්න. ඔන්න දැන් කොට්ටුරේ මහල ඉවරයි. දැන් ඔයගලන්ට පේනවනේ. දැන් මේ තියෙන්නේ කොට්ටුරේ කන පිටය. හැබැයි දැන් අර අපි වෙනදා කන පිට මෙහුවම වගේ දැන් මේකේ නැහැනේ. මූට්ටුව පේන්නේ නැහැනේ. පේනවනේ. දැන් කන පිට අපිට පේන්නේ හොඳ පිට වගේ. ඔයගලන්ට පේනවනේ මේ. දැන් මේ කන පිට කොට්ටුරේ අපිට පේන්නේ හොඳ පිට වගේ. අපි දැන් හැබැයි තව වැඩක් කරන්න ඕන. දැන් අපි උනාට කොට්ටුරේ හොඳ පැත්තට හරව ගන්න ඕනනේ. ඒකට අපි කරන්නේ අර ඉස්සෙල්ලා මහගෙන ආවා වගේම දැන් මේක තියෙද්දි ආපහු මෙහුමක් අර මෙහුම් වාසි එළියට එන්නේ නැති වෙන්න මහගෙන යන්න ඕන. පැහැදිලි ඇති කියලා හිතෙනවා. දැන් ඇතුලේනේ තියෙන්නේ අපි හොඳ පිට පැත්තේනේ තියෙන්නේ මෙහුම් වාසිය.
ඒක එළියට නොපෙනෙන්න අපි දැන් මේ පැත්තේ අර වෙනද මහන විදිහට මෙහුම මහගෙන යන්න ඕන. අපි මහමු එකත් මේ ඇතුලේ තියෙන මැහුම් වාසිය හොඳට ඇතුල් කරමින් එළියට පනින්න නැති වෙන්න අපි මහන්න ඕන. හොඳට අර මැහුම් වාසිය ඇතුළට ගමා ගනිමින් අපි හොඳට මහ ගන්න ඕන. මොකද දැන් කොට්ටූරේ අපි හොඳ පිටට හැරෙව්වම ඇතුලේ මැහුම් වාසිය අපිට පේන්න බෑ. ඔන්න දැන් අපි හතර වටේම මහල ඉවර කරා. දැන් මේක තමයි කොට්ටූරේ කන පිට. දැන් බලන්න කොට්ටූරේ කන පිට තියෙන්නේ මේ විදිහට. හරි ලස්සන නිමාවක් තියෙනවා මේ. කොහෙන්වත් අර වෙනදා අපි මහන ක්‍රමේ නෙමෙයි. ලස්සනටම කොට්ටූරේ හතර වටේම මේ හොඳ නිමාවක් තියෙනවා. දැන් අපි මේක හොඳ පිට හරවලා බලමු. මේ හොඳට කොන් හරවද්දි මේ විදිහට නවලා ආයෙ ඔහොම නවලා ඔන්න ඔහොම ඇඟිල්ල තියාගෙන අනිත් පැත්ත හරවන්න. එතකොට හොඳට මෙතන මේ කොන එනවා හැදිලා.
ඔන්න දැන් අපි කොට්ටෝරේ හොඳ පිට හරව ගත්තා. දැන් බලන්න හොඳ පිටත් අර වෙනද මහනවා වගේම ලස්සනට තියෙනවා. බලන්න දැන් ඉස්සෙල්ලා මම කන පිටින් මහන විදිහටනේ කොට්ටෝරේ ඉස්සෙල්ලාම මහගත්තේ. දැන් එහෙම නෑ. දැන් මේ හොඳ පිටයි කන පිටයි ඔක්කොම එකම විදිහයි. නූල් කෑලි තියෙන ඒවා කපලා අයින් කරන්න. කොට්ටෝරේ හොඳ ලස්සන නිමාවක් තියෙනවා. ඉතින් දැන් මේ විදිහට තමයි කොට්ටෝරේ තියෙන නිමාව. මෙන්න බලන්න කොට්ටෝරේ නිමාව. දැන් මේ ඉදිරිපස් හොඳ පිට පැත්තිනුත් කන පිට පැත්තිනුත් තියෙන්නේ එකම පෙනුම තමයි. ඉතින් අවසන් නිමාව මේ විදිහට තමයි ඕගලන්ට දකින්න තියෙන්නේ. දැන් මේක හොඳ පිට තිබුණත් මේ විදිහයි කන පිටට හැරවලා බැලුවත් මේ විදිහට තමයි මේ කොට්ටෝරේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් කරලා බලන්න. ඕගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඕගොල්ලෝ තාමත් මගේ වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ ලයික් එකක් කමෙන්ට් එකක් මට හරි වැදගත්. මේ ඕගොල්ලන්ට දැනෙන මේ වීඩියෝ එක සම්බන්ධයෙන් දැනෙන අදහස පහලින් කමෙන්ට් එකක් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මං ගිහින් එන්නම්. මම ක්‍රිෂානී.